අයිබෝවන් අපි දසා පද්ධති ගැන පළවෙනි වීඩියෝ එකකින් නැකත පදනම් වෙච්ච දසාව පරාසර ඉසිවරයා විසින් නැකත පදනම් වෙච්ච මුල් දසා ක්‍රම 10ක් ගැන කලින් වීඩියෝ එක කතා කරා. එතෙන්දී වේසුනේ නැකත කියන එක. දැන් අපි ඊළඟට මේ අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ සාමාන්‍යයෙන් තවත් දැන් මේ බෙදලා තියෙන්නේ. දැන් මේ කාණ්ඩ කියන්නේ ඔය කියන පරාසර හෝරා ශාස්ත්‍රයේ දසා පද්ධති දැන් දක්වලා තියෙන දසා පද්ධති 32කින් දැන් මුල් 10ක් දැන්ටම ඉවර වෙනවා පළවෙනි වීඩියෝ එකකින්. දැන් ඒක බේස් කරලා දැන් බේස් එකක් විදිහට යන්නේ. ඒ කියන්නේ පළවෙනි 10 බේස් වෙන්නේ නැකත හින්දා ඒ 10 වෙනම මෙයා කරා. ඊට පස්සේ දැන් තව දසා මේක දෙකක් විශේෂ දසා දෙකක් ගැන මේ වීඩියෝ එකෙන් කතා කරනවා. මේ දෙක තමයි දැන් කාල දසාව සහ චක්‍ර කියන දසාව. ඒක දසා දෙකක්. ඉතින් මේ අපි මේ වීඩියෝ එක පටන් ගන්නකොට තව පොඩි මතක් කිරීමක් කරන්න ඕන. දැන් කලින් සැරේ වීඩියෝ එකේදී අපි මේ නැකත පදනම් වන විංශෝත්තරී, අෂ්ටෝත්තරී, පංචෝත්තරී වගේ දශාක්‍රම 10ක් ගැන ඉගෙන ගත්තා. එතකොට ඒවයි අපි කතා කියන්නේ වැඩක් නැහැ. ඒක ඉතින් අත්‍යවශ්‍ය නැහැ. නමුත් ඒකේ අර අතුරු දසා ගන්න ආකාරය, කියන්නේ දසා පද්ධතිය කන්ටිනියු වෙන ආකාරය, ඉදිරියට ගත කරන්න හැටි කාර්යය කවුරුත් දන්නෝ ඒක. අර අතුරුසා ගන්න කරන්නේ ඔය කියන මේ නැකත පාදම් වෙච්ච ක්‍රමවලදී ඒ මේ මහදසාවක් ඇතුලේ ආපහු අර ඒ ක්‍රමවේදයේම මේ ගණිත ක්‍රමයේම නැවත පුනරාවර්තනය වීමක් වගේ. දැන් අපි උදාහරණයක් ගමු විංශෝත්තරී දසා ක්‍රමයේදී අපි දන්නවා අවුරුදු 120යි මෙයා කරන 10න්ට බෙදෙන්නේ 120න් රවිට තියෙන මේ දසා කාලේ අවුරුදු 6යි. ඒ කියන්නේ 120න් 6ක් කියන ප්‍රමාණයක් තමයි එතන වැටෙන්නේ. දැන් එතකොට රවිගේ දසාව ඇතුලේ තියෙන අතුරු දසාවල් බෙදෙන ගණන් කරන්නේ ඒ අවුරුදු 6 කියන එක ආපහු මේ දැන් හැම දසාවකම අතුරු දසාව කියන මේ නැකත පාදක වෙච්ච නැකතවල මේවල අර ප්‍රොසීජර් එක ආපහු වෙනින්ද රවිගේ දසාවේ අතුරු දසාව ආරම්භක දසාව වෙන්නේ රවිගෙන්මයි. ඒ රවි වැටෙන්නේ අර විදිහට. මේ කියන්නේ අවුරුදු 6 කියන එක ආයි 120 වැඩි කිරීම මේ 120න් 6න් වැඩි කරාම දල වශයෙන් 6 කියන එක 120න් 6න් වැඩි කරාම 6 36යි 36 බෙදීම 120 කියන්නේ සාමාන්‍යයෙන් දල වශයෙන් 0.3යි වගේක් වර්ෂ වලින්. ඒ කියන්නේ 0.3ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මාස 3යි දින 18ක් වගේ කාලයක් තමයි මේ වැටෙන්නේ. ඒ කියන්නේ රවිගේ රවි අතුරුසා විදිහට වැටෙන්නේ මාස 3යි දින 18ක්. ඒ විදිහටම රවිගේ සඳු ගන්න නම් අර සඳුර තියෙන අවුරුදු මේ රවි කියන 6 ආපහු අර වැඩි කරන 120න් 10 අනුපාතයෙන්. ඒ සඳුට මේ තියෙන. එතකොට ඒ සඳුගේ තියෙන මේ දසා කාලේ මේ අතුරුසා කාලේ එතනින් මේ රවිගේ සඳු අතුරුසා කාලේ වැටෙනවා. අන්න ඒක නැවත මතක් කරේ ඒකයි. දැන් අද වීඩියෝ එකේ අපි කතා කරන්නේ කාල දසාව ගැන. කාල දසාවේ සාමාන්‍ය බේස් එක මේ ගැන කතා මේ බේස් එක තියෙන්නේ ප්‍රධාන වශයෙන් මේ කාල දසාවගේ ඊට පස්සේ තියෙන චක්‍ර දසාවටත් මුදුල වෙන්නේ එකම බේස් එකයි. ප්‍රධාන බේස් එක තමයි දිනයක තියෙන. ඒ කියන්නේ පැය 24ක ඉංග්‍රීසි පැය 24 කියන එක කාල පරිච්ඡේද 4කට බෙදලා ඒ අන්නේ කාල පරිච්ඡේද 4 සහ අවුරුදු 120 කියන එක තමයි මේ කාල දසාවට සහ මේ චක්‍ර දසාවට පදම් වෙන්නේ. කාල දසාවේ ඉතින් ඒ කියන වචනේ කියන විදිහටම කාලය තමයි එතන බේස් එක වෙන්නේ. ඉතින් මේක කියන්නේ ඉස්සෙල්ලා පොඩ්ඩක් මේක මොකද මේ විස්තර කරලා මේ සාරාංශ කරලා මේක කියන්නේ පැටලෙනවා. ඒ හින්දා මුලින් මේක එකපාරක් කියවලා බලමු. මෙන්න කාල දසාවේ තියෙන දිනකට පැය ගටිකා 60කි. සාමාන්‍ය පැය තියෙන්නේ ඉංග්‍රීසි පැය 24ක්. මෙන්න පැය 60 කාල සීමාවන් පහත පරිදි බෙදෙනවා. කාල ප්‍රස 4කට. මොකද්ද? සාමාන්‍යයෙන් අපි දන්නවා දල වශයෙන් සූර්ය උදා උදේ 6ට වගේ වැටෙන්නේ. එතකොට ඒ සූර්ය උදාවට පෙර විනාඩි මේ දැන් ගටිකා වලින් ගත්තොත් ගටිකා 5ක් ඉදිරියට මේ සූර්ය උදාවට පෙර හා ඒ වගේම ගටිකා 5ක් සූර්ය උදාවෙන් පසු කාලයක. ගටිකා 10ක් මේ වෙන් වෙනවා සූර්ය උදාවෙන් දෙපැත්තට. ඒකට අපි කියනවා මේකේදී මේ උදා සන්ධ්‍යා කාලය. එහෙම සන්ධ්‍යා කාලයට ඛණ්ඩ කියලා නමකුත් හඳුන්වනවා. දැන් සමහර පොත්වල ඔක තව වෙනස් විදිහට නම් තියෙනවා. ඉතින් ඒ ඛණ්ඩ කියන කාලයයි. එතකොට මේ දැන් සමහර පොත්වල ඔක මේ ඊළඟ කාලේ තියෙන්නේ සූර්ය අස්තයට. සූර්ය අස්තය කියන්නේ ඊට බැසීමට පෙර හා පසු ගටිකා 5කින් ගටිකා 10ක් සන්ධ්‍යා කාලයට හවස වෙනකොට වෙන ඒ කාලය තමයි සුදා කියලා කියන්නේ. දැන් මේක සමහර වෙලාවට මේක මේ වචන වෙනස් වෙනවා. සමහර වෙලාවට
දුක් සහ ඒ කාල සීමා දුක් කාලය ඒ වගේ වචනකුත් තියෙනවා. හරි දැන් ජගන්නාථ තෝරාගේ මේ පාවිච්චි කරන ඒ වගේ මේ මේක දැන් බලන්න ඊළඟට මේකේ තියෙනවා ඛණ්ඩ සිට දැන් අපි කියවනේ සන්ධ්‍යා කාලවල වැටෙනකොට මේ ඛණ්ඩ මේ උදා සන්ධ්‍යා කාලයට සාමාන්‍යයෙන් වැටෙන්නේ ඛණ්ඩ කියන නම සඳෑ සන්ධ්‍යා කාලයට වැටෙන්නේ ඊට ටිකක් 10 කාලයට වැටෙන්නේ සුදා කියන නම. එතකොට මේ දෙක අතරේ තියෙනවනේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ දල වශයෙන් ගත්තොත් උදේ 6ට ඉර පායනල ගත්තොත් මේ පාන්දර 4 ඉඳලා ඒ කියන්නේ උදේ 8 වෙනකම් දෙපැත්තට තියෙනගේ මේ පැය 4 ඉංග්‍රීසි පැය 4ක එහෙම නැත්නම් ගටිකා 10ක කාලය සුදා කාලයට අයිත් වෙනවා. එතකොට මේ දල වශයෙන් අනිත් දිවා කාලය කියලා කියන්නේ අර උදේ 8 ඉඳලා හවස 4 වෙනකම් තියෙන කාලය. ඒ කියන්නේ ඉංග්‍රීසි පැය මේ 8ක වගේ කාලයක් දල වශයෙන් මේවා මේ ගටිකා වලින් ගත්තොත් ගටිකා 20ක වගේ කාලයක්. ඉතින් ওই විදිහටම අනිත් පැත්තෙන රාත්‍රී කාලයටත් වටිනවා ගටිකා 20ක්. ඒ කියන්නේ දිවා කාලයට ගටිකා 20යි රාත්‍රී කාලයට ගටිකා 20යි අර සන්ධ්‍යා කාල වලට ගටිකා 10ව දෙකක් වෙල 20 එහෙම තමයි මේ 20 20 40 අර මේ දිවා රාත්‍රී වලට 40ක් වටිනවා ගටිකා. එතකොට සන්ධ්‍යා කාල වලට 10ව දෙකක් වටලා 20ක් වෙනවා. ඔහොම තමයි පැය 60 මෙයා වෙන්නේ. ඉතින් ඔන්න මේ අර දිවා කාලයට අපි කියනවා පූර්ණ කියලා. අර රාත්‍රී කාලයට වැටෙන පැය 8 කාලය සාමාන්‍යයෙන් ගටිකා 20 කාලය මුග්ධ කියලා කියනවා. ඔන්න ඕක තමයි විශේෂයෙන් දැනගන්න තියෙන්නේ. ඉතින් මේක මුලින් එකපාරක් කියවලා මේකේ තියෙන මේක මෙයා බලමු මේ පරාසරයේ තියෙන විදිය. මේ සංගුණකය ගන්න මේ බලන්න බ්‍රාහ්මණය උපත මෙම කාලපරාසය හතරෙන් පූර්ණ හෝ මුග්ධ කාලපරාසයට වැටෙන විට. ඒ කියන්නේ අපි හිතමුකෝ අර කියන විදිහට පූර්ණ හෝ මුග්ධ කාලය අපිට වෙනවා කියන්නේ උදේ 8 ඉඳලා හවස 4 දක්වා දල වශයෙන්. හරි. එහෙම නැත්නම් රෑ 8 ඉඳලා පහුවෙනිදා පාන්දර 4 වෙනකම් කාලෙට වැටෙනකොට මේ ඒ කාල පරාසයේ ආරම්භයක ඉඳලා දැන් ජන්මය උපන්න වෙලාව ওই වගේ පූර්ණහා මුද්ද කාලයට වැටිලා ඒ වැටෙන කාල පරාසයට ආරම්භයේ ඉඳලා මේ ජන්ම කාලය දක්වා ගතවන ගත කාලය මේකේ තියෙන විදිහට දෙකෙන් ගුණ කළා 15න් බෙදෙන අගය මේ අගයත් උපත සන්ධ්‍යා ඒ කියන්නේ මේ සන්ධ්‍යාවකට වැටෙනවා නම් අන්න ඒකට වැටෙනකොට සන්ධ්‍යා කාලයේ ආරම්භය. දැන් අපි මේ උදා සන්ධ්‍යා කාලය හවන්න පාන්දර 4ට. සන්ධ්‍යා කාලයේ ආරම්භ වෙන්නේ හවස 4ට. අන්න ඒ ඉතලේ ඉඳලා මේ ඒ කියන්නේ සුදා හෝ කණ්ඩා කාලයට වැටෙන ජන්ම වේලාව දක්වා ගත වන කාලය අන්න ඒක 4ෙන් ගුණ කරලා 15න් බෙදනවා කියන එකක් තමයි මෙතන තියෙන්නේ. ඒ සංගුණකයක් තමයි මේ ගන්න. ඒ සංගුණකය අරගෙන ඒ ගහයන්ට තමයි කාල දසාවේ මේ දසා කාල වෙනස් වෙන්නේ අයිති වෙන්නේ. ඒවා වැටෙන ගහයව 9 දෙනාට රවිට 1 සඳුට 2 විදියට ගහයව 9 දෙනාට මේ කේතු දක්වා වෙනකම්ම බෙදිලා යනවා. හරි. ඒ කියන්නේ රවිගෙන් ආරම්භ වෙලා ඒ කියන්නේ උපතේදී ඉඳලා ඒ රවිගෙන් මේ ටික වැටෙන සංගුණකයක් කියන එක මේක උදාහරණ කරනකොට තේරෙනවා. හරි. ඉතින් මේ ඇත්තට මේ සංගුණකය කියන එකත් මෙයා වෙලා තියෙන්නේ සාමාන්‍ය කාල දසාවටත් ඊට පස්සේ කතා කරන චක්‍ර දසාවට දෙකටම බේස් වෙන්නේ අවුරුදු 120 කියන එක. ඉතින් මේක දැන් මේක මෙතෙන්දී මේ දැන් බලන්න දෙක මේ ඒ ගත කාලේ දෙකෙන් වැඩි කළා 15 බෙදනවා කියන එක තවත් ඉංග්‍රීසි පරිවර්තන වල දැන් වර්ණාසු පරිවර්තනයේ එතකොට මේ වෙකේ මොකද බොම්බේ එඩිෂන් එකේදී ඒ දෙකේදී තියෙනවා මේක දැන් එම්.ආර්. ප්‍රනන්දු මහත්තයා සිංහල පොතේ තියෙන්නේ මේ අර විදිහට වැටෙනකොට දැන් මුලින්ම තියෙන දෙකේ වැඩි කරලා 15 බිලියනට එතන තියෙන්නේ 6න් වැඩි කරලා 45 බිලියන. ඒ අනුපාතෙම තමයි. දෙක බෙදීම 15 කියන්නේ 6 බෙදීම 45 කියන්නේ එකම අනුපාතේ. අනිත් එකේ තියෙන 12න් වැඩි කරලා 45 වෙනවා. ඒකම තමයි අර මේ සන්ධ්‍යා කාලේ වටනකොට මේකේ දෙවෙනියට කියන 4න් ගුණ කොට 15න් බෙදා කියන එකට ඒ අනුපාතෙම තමයි. එතකොට මේක මේ අනුපාතය වැටෙන්නේ අර කියන මේ 120 බේස් කරලා. දැන් බලන්න දැන් මේ සාමාන්‍ය පූර්ණ හෝ ඛණ්ඩ මේ ඛණ්ඩ මේ පූර්ණ සහ මුක්ත කලාවට වැටෙන සාමාන්‍යයෙන් දල වශයෙන් ගටිකා 20ක්. එහෙම නැත්නම් ගටිකා වලින් ගත්තොත් 20ක්. එහෙම නැත්නම් ඉංග්‍රීසි පැය 8ක් වගේ කාලයක්. ඔය ගටිකා 20 දැන් අර 120ට බාධක වෙන්නේ ගටිකා 20 කාලය තුරම
අර 120 කියන එක 20න් බෙදිලා. හරි. 120 කියන එක 20න් බෙදිලා තමයි ඔය කියන මේ ඊට පස්සේ ඒක සම්පූර්ණ කාලය ඒ කියන්නේ 120 කියන එක ගටිකා 20න් බෙදිලා ඊට පස්සේ තවත් සංගුණයකින් බෙදනවනේ. රවි එකට, සඳුරු දෙකට, තුන් කුජ තුනට, රාහුල කියලා ඊකට 1 2 3 ඒකේ ඉලක්කම ඒ ග්‍රහයන්ට 45ක එකතුවක් වැටෙනවා. බලන්න ඒක රවිට එක සඳුරු දාතම් ග්‍රහ 9 දෙනාට 1 1 2 3 කියන ශ්‍රේණියක් සංඛ්‍යා ශ්‍රේණියේ පදවල එකතුව වැටෙනකොට 1 ඉඳන් 9 දක්වා 45ක් වැටෙනවා. අන්නේ 45ට බෙදන එක තමයි අර 120 බෙදීම 20 වැඩි මේ ආපහු අර මේ 45න් බෙදලා කියන උගත් එක කියන්නේ. දැන් අර එතකොට බලන්න 120 බෙදීම 2 කියන්නේ 6යි. 6 බෙදීම 45 කියන එකම තමයි අර 2 බෙදීම මේ 15 කියලා වැටලා තියෙන්නේ. අර 120 බේස් කළා. ඒ ගටිකා 20න් ගන්න හින්දා. ඒ වගේම තමයි අර සංධ්‍යා කාලෙක තියෙන්නේ ගටිකා 10ක කාලයක්නේ. ඒ 10ක කාලෙකදී අපිට ගන්න වෙන්නේ සාමාන්‍ය 120 කියන එක මේ 10න් බෙදෙන්න ඕන. හරි. ඒ සම්පූර්ණ සංඛ්‍යා කාලෙක තියෙන නෙවෙයි 10න් බෙදිලා ඊට පස්සේ ආපහු ඒක 45 වෙනවා. එතකොට 120 10 වෙනවා 12යි. මේ ආයෙත් අර 12 බෙදීම 45 කියන අනුපාතය අර පොත්වල තියෙන තේම නැත්නම් මේකෙම මේ 4 බෙදීම 15 කියලා කියන්නේ මේ දෙවෙනි අවස්ථාවත් ඒ මේ ඔය 120ම පාදක කරපු මේකක් තමයි ඉන්නේ. දැන් මේකේ මේ කියන අනුපාතය ওই විදිහට වෙනව නමුත් පොඩ්ඩක් වෙනස් විදිහට දැන් මේ පරාසර හෝරා ශාස්ත්‍රයේ සම්පූර්ණම මේ කියන්නේ කාලය වෙනවා ඒ මේ ගහයන්ට බෙදෙන්නේ සම්පූර්ණ 120 ඒ එක රටාවකට යන විදිහ. නමුත් මේ ජගන්නාථ හෝරා එකේ කාල මේ දසාව වෙන්නලා තියෙන්නේ මීට චූට්ටක් වෙනස් විදිහකට. හැබැයි ඒක නරසිංහ රාහු හරියට කියනවා මේක වෙන මුකුත් නෙවෙයි මේක මේ පරාසර ක්‍රමෙම තමයි එයා ලේඛනයකින් කියන එක. මේ පරාසර ක්‍රමෙම තමයි මෙයා වෙන්නේ. එයා ඒක මෙයා කරලා තිනවා ඒ ක්‍රමෙම තමයි. එතන වෙනසකට තියෙන්නේ එයා මේ චක්‍ර රටා දෙකක් අනුගමනය කරනවා. ඒ දෙකෙන් අර වැඩි කාලයක් ඒ කියන්නේ සමහර වෙලාවට අපි හිතමුකෝ මේක තියෙනකොට දැන් පැය 4ක තියෙන කාලයකින් ඒ කියන්නේ සන්ධ්‍යා කාලයක පැය 4නේ පැය 4කින් අපි හිතමු පැයක් ගත කාලයක් ආවොත් ඒ කියන්නේ 4න් එකක කාල සීමාවක තමයි යා ඒ මේක වෙන්නේ. එතකොට ඒ වෙලාවේ උපන්න කෙනෙකුට අර 120 කියන එකෙන් 4න් එක කියන්නේ අවුරුදු 30ක වගේ කාලයක් තමයි ඒ පළවෙනි චක්‍රයට බෙදෙන්නේ. මේ එයා උපන්න මේ වෙකත් එක්ක. ඊට පස්සේ 120න් 30ක් අඩු කරන් ඉතුරු 90 යන්නේ අනිත් මේ වෙකට. දෙවනි චක්‍රයක් විදියට. ඒක මම ඉස්සරහදී පෙන්නන්නම් උදාහරණවලදී. ඉතින් මේකේ ඒ වෙනසත් ඔයා කරගෙන මේක ගැන උදාහරණයක් කතා කරනකොට තියෙනවා මේ උදාහරණේ කෙලින්ම තියෙන මේ ඉංග්‍රීසි පරිවර්තන වල තියෙන එකම මේක පොඩ්ඩක් තේරුම් ගන්න මෙතනින් පොඩ්ඩක් අදහසක් ගන්න පුළුවන්. ඉෂ්ඨගත කාලය ගටිකා 3යි විගටිකා 25. හරි ගටිකා වලින් කතා කරලා තියෙන්නේ. එතකොට මේක අහුවෙන්නේ උදා සන්ධ්‍යාවට. මොකද මේ ගටිකා මේ 5ක් විතර යනකම්ම අර කියන විදිහට මේ වැටෙන්නේ මේ උදා සන්ධ්‍යාවටනේ. ඛණ්ඩ ආරම්භයේ සිට ගත කාලය ගටිකා කියන්නේ ඛණ්ඩ ආරම්භය වෙන්නේ සාමාන්‍යයෙන් මේ වෙක 4ටනේ. ඒ කියන්නේ මේ ආරම්භයේ සිට කියලා කියන්නේ එතන පටන් ගන්න කාලේ 4 වෙනකොට අර 3:25ක් ගිහලා තිනවා අර පාන්දර ගටිකා 5ක් එක්ක ගිහිල්ලා. එතකොට ඒ එකතු කිරීමත් එතන මේ කියන්නේ පාන්දර 4කට වගේනේ දැන් ඔය කියන කාලපරාසය වැටෙන්නේ. හරි. මේ උදා සන්ධ්‍යාව. එතකොට උදා සන්ධ්‍යාව පාන්දර 4 වෙනකොට අර මේ 3යි මේ ගටිකා 25 ගණනය කරලා තින්නේ සූර්ය උදාවත් එක්ක තියෙන ඉෂ්ඨගත කාලය. එතකොට මේ අර පාන්දර 4ක් තියෙන මේව කාලේ පැය දෙක ඇතුළත 4යි 6 අතර තියෙන පැය දෙක සාමාන්‍ය විගටිකා 5ක් වගේ කාලය. ඒ 5 එකතු වෙලා තමයි අර ගත කාලය සම්පූර්ණ වෙන්නේ. අර ආරම්භයේ ඉඳලා තියෙන ගත කාලය එතකොට 8යි විගටිකා 25යි කියන. දැන් මේකම සමහර වෙලාවෙදී අර මේවා 5 අඩු වෙන මේකුත් තියෙන. ඒක ඉස්සරහට කියවෙන්න. කාල දසා ගන්න සිද්ධාන්තය අනුව 4ෙන් ගුණ කළ විට. දැන් පරාසර ක්‍රමයේදී දැන් මේක වැටෙන්නේ සන්ධ්‍යා කාලයකට. ඒකට 4ෙන් වැඩි ගුණ කරාම 8යි 25 4ෙන් වැඩි කරාම 33යි 40යි. ඒ කියන්නේ ගටිකා 33 විගටිකා 40. මේ නැවත 15ෙන් බෙදන්න තිබේ. 15ෙන් බෙදුවාම 33 40 බෙදුවාම සාමාන්‍යයෙන් 2යිම ගානක් වැටෙනවා. ඒ කියන්නේ අවුරුදු 2යි මාස 2යි දින 28ක් ලැබෙනවා.
හරි ඒක මාස වලට පරිවර්තන කරාම රවි ආදී ග්‍රහයන්ට මේ අංකයන් ගුණ කළ විට පහත පරිදි කාල දසාවේ රවිට ඒ කියන්නේ පොතේ ඉඳලා අවුරුදු 2යි මාස 2ක යන රවි දසාව තියෙනවා. සඳු දසාව 2.28 ඉඳලා අර එකතු කරන්න මේක අර සඳුට තියෙන්නේ ඉලක්කම දෙකනේ. අංක දෙකෙන් ගුණ කරපුවාම මේ දෙගුණ වෙලා ඉන්නේ. 2යි කියන එකට 4යි ගාණක් වැටෙන්නේ. හරි. 4යි 5යි ගාණක්. අන්නේ ඒ ගාණ මේ දක්වට එකතු කරාම සඳුට තියෙන මේ කාලය. ඊට පස්සේ කුජට විජිත කියලා කේතු දක්වාම යනවා. හරි. ගණනත් හොරය කියන්නේ අර ওই විදිහට තනින් මේ විකරණය දෙකට කැඩිලා යන්නේ. හරි ඒක ඉස්සරහට කියන්න. හරි. පරාසර ක්‍රමයේ ඇත්තටම හැබැයි නරසිංහ රාහෝ ඒක කියනවා මේ මම බේස් කරේ පරාසර ක්‍රමයේ කියන එක එතන කියනවා. අපි ඒක පොඩ්ඩක් පස්සේ නිකන් පෙන්නන්නම්. හරි. දැන් ඔන්න මේක මම පොඩි සටහනක් ගහලා තිනවා කාලසාව දිනයක කාලපරස 4 සහ අවුරුදු 100 පාදකර සැකසියත කියන එක සටහන තියෙන්න ඕන. ඊට පස්සේ පරාසර ශාස්ත්‍රයේ ඉංග්‍රීසි පරිවර්තන පොත්වල කාලදසා ගන්න මේක කරන් දක්වා ඇත. බොම්බේ හා වරණාසි පරිවර්තන වල ආයම්මාර් ප්‍රනාන්දු සිංහල පරිවර්තනයේ උපත පූර්ණ හෝ මුක්ත කලපාලසෙන් වැටෙන විට ගත කාලයෙන් දෙකෙන් ගුණ කර 15 බෙදිනුවට 6න් ගුණ කර 45 බෙදීමත් උපත කණ්ඩ හෝ සුදා කාලෙ වැටෙන විට 4න් ගුණ කර 15 බෙදීම වෙනුවට 12න් ගුණ කොට 45 බෙදීම දක්වද. මෙම ක්‍රම දෙකෙන් මේක ප්‍රතිවලි කියන්නේ දෙක බෙදීම 15 කියන අනුපාතයයි හරි මේ 6 බෙදීම 45 කියන්නේ දෙකම එකයි කියන එකකින් තේරෙන්න ඕන. හරි ඒක අවසාන ප්‍රතිඵලයේ එමේ කියන්නේ. ඉතින් ඔන්න මේ ඊළඟට මම කියනවා මේ ජගන්නාථ තෝරා මුදුකාංගේ නිර්මාතු පී.වී. රවින්ද්‍රසිංහ රාහු මහතාගේ ජගන්නාථ මුදුකාංගට කාලදසා ගණන රක සිද්ධාන්තයේ පරාසර ඉංග්‍රීසි පොත්වල දක්වා සිද්ධාන්ත තරමක් වෙනස්. හරි. ඔය රාව මිසන් ලියා ඇති කාලදසායන් චක්‍රදසා ලේඛනය අනුව මේ ලේඛනයක් තියෙනවා. හරි. ඒක පොඩි කොපිරයිට් එකක් තියෙන හින්දා මම මෙතන ඒක දාන්නේ නැහැ. හරි. ඒක ගහලම තියෙනවා මේ ඒක මෙතෙන්ට ගන්න එපා කියලා ඒක අවසර නැතුව ඒක මොකට මේ නරසිංහ රාව මහත්තයන් අවසරයක් ගත්තේ නැහැ. ඊමේල් එකකින්වත් අවසරයක් අරගෙන හරි කරන්න බෑ ඒක. ඒක මේ නීති විරෝධී. හරි එයා ඒක පටන් ගන්නකොටම ගහලා තියෙනවා. ඒ හින්දා ඒකේ මේ ඒ කියන්නේ ඒ පොඩි මේකක් පෙන්වන්න නමුත් සම්පූර්ණ ටිකක් පෙන්වන්න අපිට අයිතියක් නැහැ මේ කොපිරයිට් එකක් හින්දා. ලේඛනන කාලදසාවට ගන්න එක තමන් පරාසර ක්‍රමන කර ඇති බව ඔහු විසින් දක්වලා තියෙනවා. එහිදී දවසේ කාල පරාස හතරෙන් ඒ දවසේදීම දක්වලා තියෙනවා. මම මේක පොඩි මේවා ටිකක් ගත්තේ අර විදිහට ඩේ ටයිම් තියෙනවා. මේක එක්ක අර ඩවුන් සහ දුක් කියලා තමයි අර දැන් මෙතෙන්දී මේ දැන් සාමාන්‍යයෙන් අපි මේ පරාසර හොරයයි ශාස්ත්‍රයේ තියෙන වචන දෙක තමයි ඛණ්ඩ හා සුදා කියලානේ. එයා එතකොට මේකට කියන්නේ ඛණ්ඩ හා සුදා කියන එකට එයා දාන්නේ ඩවුන් සහ ඩස් කියන එක. ඩස් කියන එක දාන්නේ ඩස් කියන එක මම දන්නේ කොහොමද શબ્ද වෙන්නේ DUSK කියන එකෙන් ඩවුන් ඩස් කියන එක. ඒක තමයි අර මේ සුදා ඛණ්ඩ සහ සුදා කියන එක මේක කියන මේකට තමයි. අනිත් ඒවා ඩේ ටයිම් නයිට් ටයිම් කියලා තියෙනවා. ඊට පස්සේ ජගන්නාථ මුරුගන්දීදී කාල දසාය සම්පූර්ණ කාලය ඉස්සරසාරේ ඒ චක්‍රීය කාල දෙකකට බෙදා තිබු විශේෂයකි. කාල දසාය සංගුණකය. ඒකේ ෆ්‍රැක්ෂන් එක කරන් තියෙන්නේ උපතවටන කාලපාසයේ සිට ගත කාලය ඇතුළත. ඒ කියන්නේ ඒක මේ සාමාන්‍යයෙන් වැටෙන කාලවල කියන්නේ දිවා කාලය આવොත් අර උදේ 8 ඉඳන් මේ ගත වෙච්ච ගත කාලය. අපි හිතමුකෝ රාත්‍රී කාලය આવොත් කාලෙදි පන්නන රාත්‍රී 8 ඉඳලා මේ පන් වෙලාව දක්වා ගත කරච්ච කාලය. අපි හිතමු සන්ධ්‍යා කාලයකට නම් දැන් උදා සන්ධ්‍යාව පටන් ගන්න පාන්දර 4ට වගේ දාලා ඉතින් ඊ 4 ඉඳලා වෙච්ච ගත ගන්න. අපි හිතමු සන්ධ්‍යාව නම් හවස 4 ඉඳලා ගත වෙච්ච කාලය තමයි මෙතන කියන්නේ. මෙම ගත කාලය මෙම ගත කාලේ පොත වැටෙන කාල පරාසයෙන් කොපමණ කොටසක් වේද එම කොටසට අනුරූප අවුරුදු 120න් කොටසක් පළමු චක්‍රයට ඇතුළත අතර අවුරුදු 100 ඉදිරි කොටස දෙවෙනි චක්‍රයට ලැබීමේ පහත දක්වන උදාහරණ මගින් වටහා ගනිමු කියලා තියෙනවා. දැන් මේ කියන්නේ මේ කාල දසාව දැන් මේ කාල දසාව මෙයාගෙන් ගන්න විදිය ගැන මේ පොඩි මේ එකක් දැනක එතෙන්දී ඒ උදාහරණය මම පෙන්නුවා. ඒකෙදි තියෙන්නේ මුළු දසාවම මේ විදිහට ගත වෙනවා. අපිට 2.28 කියලා දැන් ජගන්නාථ හොරාගේ මම පෙන්නන්නම් ඒක ටිකක් මේ අර චුටි වෙනසක් තියෙන්නේ. ලොකු වෙනසක් නෙවෙයි. හරි. ඔන්න 2025 මාර්තු 7 කිවි දින දවල් 11:54 කොළඹදී ජනිත. හරි. අයකුට කාල දසාව බෙදෙන ආකාරය විමසා ජගන්නාථ මුදුගෑම ගණන විදිහ පරීක්ෂා කරන්න. ඔන්න මේ ජන්මිෂ්ඨ කාලේව ගන්නේ ජගන්නාථ හොරා මුදුකාම්බේම තමයි මම මේක ගන්නෙ. කොහෙන් බලන්න. ඒ උතර මේක මම වෙනස් කරලා දන්නේ. මේක වෙනස් කරලා පොඩ්ඩක් ඉන්න. ඒක ස්ක්‍රීන්ෂොට් එකක් ඇති හින්දා මේ එතන රුට හිතන්නවා. හරි. මේකේ ගටිකා ගන්න තියෙන්නේ ඒ උදාහරණයට ජගන්නත් එකෙම ගන්න. සාමාන්‍යයෙන්
අර තියෙන ජන්ම ගටිස් කියලා තියෙන්නේ. හරි. ඒක 13.7යි 8යි 31යි. ඒ කියන්නේ මේ 11 බලනස්තර වෙනකන් අපි ඔය ගත කාලය කියලා කියන්නේ. හරි. මේ ඒක ජන්මිෂ්ඨ කාලේ 13.7යි 8 මම මේ දශම සංඛ්‍යාවෙම තිබ්බා. ගටිකාවලියම තියෙන්නේ. ජන්ම කාලේ දිවා කාලයට ආඥා පූර්ණ කාලේ ආරම්භ වෙච්ච ජන්ම කාලේ ගත කාලේ. දැන් දිවා කාලයට දෙන්නේ සාමාන්‍යයෙන් ජන්ම කාලේ ගත වෙලා කියන්නේ අර මේ ආරම්භය ඉඳලා ගන්නකොට මේ 13යි මේක වැටෙන සූර්ය මේ උදා විඳම්මනේ. නමුත් උදේ 8 ඉඳන් වගේනේ සාමාන්‍යයෙන් පූර්ණ කාලයට වැටෙන්නේ. එතකොට ඒ තියෙන මේ කාලේ අඩු කරන්න ඕන. එතකොට තමයි සාමාන්‍ය උදේ මේ ආරම්භය ඉඳලා දිවා කාලේ ආරම්භ වෙන්නේ උදේ 8 ඉඳන් අන්න ඉතින් මේ ගටික ගන්න සාමාන්‍ය දල වශයෙන් 8යි දශම ඒ කියන්නේ 13.7යි 8යි 3යි එකකින් 5ක් අඩු කරාම 8.7යි 8යි 3යි එක. මෙම ගත කාලයේ දිවා. දැන් මේක මේ උදාහරණෙ මම මේ ගන්න ජගන්නාත් එකෙන් ඉන්නකෝ. නැත්තම් පරිලෙනවා. දක්වලා තියෙන්නේ මාර්තු 7 වෙනිදා උදෑසන 11:50. ඊට මම දාලා තියෙන්නේ. එතකොට පරිලෙන්නේ 11:54. ඒ විදිහටම ගමුකෝ. හරි. 11:54. 54 ප්‍රගානක් බිඳුව නම් අපිට ගන්න. හරි. ශ්‍රී ලංකාවේ ලංකාවේ වන්න තියෙන කොළඹේ ශ්‍රී ලංකාව. හරි. දැන් ඔන්න මාර්තු 7:25 11 දවල් හරි. ඔරුවාර ගන්න. හරි. ඔන්න දැන් අර මං කිව්ව ගතිකස් ගන්න වැටි. කො දැන් වැටි. වෙනදී 13.7යි 8යි 3යි එක. ඒක තමයි මම අර ජන්ම ගතිස් කියලා ගත්තේ මෙතන. හරි. ඊට පස්සේ මේ දිනේ එතන මේ එක අපි අතෙන්ට ආපහු යමු. හරි. ඊට පස්සේ මේ සාමාන්‍ය දිවා කාලේ ගටිකා 20යිනේ. ඒකෙන් කොච්චර ප්‍රමාණයක්ද? 8.7යි 8යි 3යි එකෙන් 20 බෙදුවාම සාමාන්‍ය 143.9 එකයි 55. ඒ කියන්නේ අවුරුදු 120න් 143.9 කියන්නේ සාමාන්‍ය දල වශයෙන් අවුරුදු 52.6යි 9යි 86. සෝරි 6 9 8යි 6. ඒ අනුව පළමු චක්‍රයට ග්‍රහණ වදනාට වසර ඒ කියන්නේ පළවෙනි දැන් මේ අපිලා තියෙන නිසා මේ කාලෙදිනේ ඒ 50 මේ අවුරුදු 52 120 52 කාලයක් බිලලා යනවා මුල් මේ පළමු චක්‍රීය මේකට. ඉතිරි අවුරුදු 67.3යි 0.14 කාලේ දෙවනි චක්‍රයට අඬවලා යනවා. එතකොට පළමු චක්‍රයේ සංගුණික වැටෙන්නේ බලන්න අර සංගුණික ගන්නේ අර කියන මේ එක 45න් බෙදන්න. එතකොට වසර 1.1 කියන්නේ සාමාන්‍යයෙන් පළවෙනි චක්‍රයේ සංගුණික වැටෙන්නේ අවුරුද්දයි මාසය 2යි දින එකක්. ඒ කියන්නේ රවි දශා කාලේ වැටෙන්නේ ඒක. සඳුක දෙක කියන්නේ ඒක දෙකෙන් ගුණය කරලා. හරි. ඒ කියන්නේ උදාහරණ ගත්තොත් මේකේ බලමු ජග්‍රන්ථ එකේ මේ විදිහට පෙන්නයි. රවි දශා කාලේ උපසිට අවුරුද්දයි මාස 2යි දින එකක්. හරි. සංගුණ දෙකකට නම් ඊළඟ කාලේ වැටෙන්නේ මේ චන්ද්‍රයට ඒක වැටෙන්නේ අවුරුද්දයි මාස 1යි 2යි දින එකේ ඉඳලා අර මේක දෙකෙන් වැඩි කරපුවොත් වැඩි කාලෙ දෙකෙන් 2යි 4යි දින 2යි. ඒක එකතු කරාම අවශ්‍ය වයස අවුරුදු 3යි මාස 6යි දින 3 වෙනකොට මේ කාර්යයට පළමු චක්‍රයේදී රවිසිටකේ දක්වා දශාගත කොට දෙවන චක්‍රයේදී නැවත රවි දශා ආරම්භ වෙනවා. හරි. දැන් දෙවන චක්‍රයේදී සංගුණික මෙතෙන්දිම ගණන් කරමු බලන්න. දෙවන චක්‍රයේදී මේ චක්‍රයට ගණන් කාලයේදී අවුරුදු 67.9 ඒක 45 වෙදුවා අවුරුදු 1.4 වෙනවා. දෙවන චක්‍රයේදී අවුරුද්දයි මාස 5ක විදිහට තමයි දෙවන චක්‍රයේ ආරම්භය තියෙන රවිගේ අවු පටන් ගන්න ඕන අවුරුද්දයි මාස 5යි දින 28කින්. අපි මේක මේ බලමු මේ එකේ මේකට දැන් පෙන්නන්න මෙතනින් පෙන්නන්නම්. හරි. ජගන්නාථ තෝරායගේ මේ උදාහරණෙම හරි. අපි බලවල හිටියු මොකද්ද? අපි මේක යන්නේ දසාස්වල හරි. මේක පාදක වෙන්නේ අද දසාස්වල බලන්න ඇත්තේ. හරි අපි දැන් ගන්නේ කාල දසානේ කාල දසා සිලෙක්ට් කරනවා මේ කාල දසා සිලෙක්ට් කරාම ඔන්න වැටෙනවා. හරි. පටන් ගන්නෙ දැන් දැක්ක ඒක දෙකට බෙදලා මේ මුලින්ම රවි ඉඳලා අවුරුදු 120 වෙනි රවි ඉඳලා රවි කේතු දක්වා කියලා ආපහු රවි ඉඳලා කේතු දක්වා කියලා බලන්න 2025 මාර්තු 7 ඉතින් මම ගත්ත උපන් දවස් ඉඳලා අවුරුද්දයි අපිට ආවේ පළවෙනි චක්‍රයට ආපු සංගුණික තියෙන රවිට තිබුණේ කීයද අවුරුද්දයි මාස ඒක පොඩ්ඩක් බලන්න මුලින් තුනේ අවුරුද්දයි මාස 2යි දින එකක් දල වශයෙන් බලන්න අවුරුද්දයි මාස 2යි දින අවුරුද්දයි මාස 2යි දින එකක් කාලයක් තමයි මේ මුල් එකේදී අවුරුද්දයි මාස 2යි දින එකක් මේ විදිහටම තියෙන්නේ හරි ඒ විදිහටම මේ රවිගේ මේක ওই විදිහට ගිහිල්ලා දෙවෙනි සංගුණිකේ පටන් ගන්න මෙන්න මෙතනින් දෙවෙනි සංගුණිකට වැටෙන්න ඕන දෙවෙනි මේකේ රවිට තියෙන්න ඕන අවුරුදු එකයි මාස 5ක කාලයක මේකක් එතෙන්ට වැටෙන්න ඕන බලන්න අවුරුද්ද මාස 5ක කාලයක් කොහොමද හරිනේ
2077 ඔක්තෝබර් 18 වෙනිදා 2079 අවුරුද්ද මාස 5ක් කාලයක් ඉඳලා තියෙනවා. ඔන්න මේ දෙවෙනි මේ විකේදී අවුරුද්දයි මාස 5කින් දෙගුණ වෙලා. ඒ කාල සීමාව. අන්න ඒක ඒ විදිහට තමයි යන්නේ අවුරුදු 2 මාස 10ක වගේ කාලයක්. එතකොට ඒ විදිහට තමයි මේකේ මේ කාල චක්‍රයට මෙයා වෙන්නේ. ඔන්න ඔහොමයි කාල චක්‍රයට තියෙන මේක තියෙන. ඊට පස්සේ කාල චක්‍රනේ කාල දසාව. හරි. කාල චක්‍ර කියලා වෙනම දසාවක් තියෙනවා මේ. ඔන්න චක්‍ර දසාව. චක්‍ර දසාවත් දැන් මේකට අදාළ උදාහරණ තේරෙන්නේ නැති. හරි. මේක මේකේ තියෙන සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් දැන් මේ චක්‍ර දසාව කාල දසාව බේස් කරන්නේ මේ කෙනෙකුගේ විවාහය සම්බන්ධව මේ එකක් ගැන ඉන්න බලන්න පුට්ටක්. හරි. ආමින්න. මේ ලේඛනේ මට පෙන්වන්න බැහැ ලොකුට මේක කොපිරයිට් එකක් ඒක. විස්තර කියන්නේ නැහැ මේක කොහොමද කොතනද තියෙන්නේ කියන එක. ඉතින් මේක කියනවා දැන් ඊළඟ දසාවත් එක්කම කියන්නේ චක්‍ර දසාව ගැන ඊළඟට කියන එක ලේසි මේ කාල දසාවට වඩා ගන්න. ඒ දෙක දැන් ඒ දෙක මෙයා කරන මේ රජීව් ගාන්ධිගේ මේ කාල දසාවක මේ තියෙන කාල දසාගත වෙච්ච හැටි මේ උඩින් තියෙනවා. හරි. ඊට පස්සේ යා කියනවා ඉවෙන්ට්ස් ටිකක් කරන් තියෙනවා. become India's prime minister ඒ කියන්නේ 84 අවුරුද්ද වෙනකොට බලන්න එයා කතා කරපො මෙතින් සාමාන්‍යයෙන් සැටන්ගේ කාල දසාව තමයි සෙන්සුරුගේ කාල දසාවේ තමයි එයා ප්‍රයිම් මිනිස්ටර් වෙලා තියෙන්නේ. lost power in election 89 දී පෙරදුනා. හරි. ආයි මෙයාව මේ මම හිතන්නේ මේ මරපු දවස් වෙන්න ටිකව. ඔව් හරි. එතකොට බලන්න 91 මෙතෙන්දී ඒ කාලෙදිම තමයි මේ කියන සීලුම විශේෂ දේවල් ටික මෙන්න මේ කාලෙදි තමයි යාට සිද්ධ වෙලා තියෙන්නේ. හරි සෙනසුරුගේ කාල දසා කාලේ. ඒක මේ ඒ වගේම තව කෙනෙක්ගේ එකක් කොහොමද? ජෝන් එෆ් කෙනඩි. මේ ඝාතනය වෙච්ච කෙනෙක්. ඒගොල්ලන්ගේ ආයුෂ ගැන කතා කරන ඝාතනය වෙච්ච කෙනාගේ බලමු දැන් මේ තියෙන ඝාතනය වෙච්ච කෙනාගේ කාල දසා එකතු වෙච්ච හැටි. ඊට වඩා මේ පොච්චයක් වෙනවා. මේකේ තියෙනවා මේ ජෝන් එෆ් කෙනෙකුගේ උපන්දින 1917 මේ 29 වෙනිදා එයා මේ උපන් ස්ථානේ දාලා තින්නේ මේ එයාගේ ඉවෙන්ට්ස් ටිකක් තියෙනවා elected as US senator in 1952 November එයා සෙනටර් කෙනෙක් විදිහට පත් වෙලා තියෙනවා 1952 දී හරි US president විදිහට 1960 දී හරි එයාව 63 නොවැම්බර් 2 වෙනිදා 22 වෙනිදා තමයි ඝාතනය වෙලා තියෙන්නේ බලමු මේක කාලසාවේදී 51 5යි. ඔය කිව්ව සේරම හරි. එයාට මේ සේරම දේවල් වල තියෙන්නේ බ්‍රහස්පතිගේ මේ කාලදසාවේදී. හරි. බ්‍රහස්පති කාලදසාවේ තමයි වෙලා තියෙන්නේ. ඒ විදිහට රොනාල්ඩ් රේගන් කියන කෙනාගේ එයාගේ ඉවෙන්ට් දෙකක් දාලා තියෙනවා. හරි. ඒ දෙකම සිද්ධ වෙලා තියෙන්නේ කාලසාවේ මේව දෙකකදී සෙනසුරුගේ කාලෙදී කේතුගේ කාලෙදී තමයි මේ දෙක වෙලා තියෙන්නේ සෙනසුරුගේ දසා කාලේ මේ කාලසා කාලෙදී අන්න එහෙම කිව්වම මම නිකන් පෙන්නන්නේ මේ ටික ජෝර්ජ් W බුෂ් මේ එකක් තියෙනවා දාලා ඒගොල්ලන්ගේ කාලසා වෙච්ච හැටි ඒ සිච්ච මේ ඉවෙන්ට්ස් ටික තියෙන්නේ 94 1 2001 2004 1 94 2010 එකක් වෙලා තියෙන සිකුරුගේ කාලදසාවේදී සෙනසුරුගේ මේ කාලදසාවේදී අනිත් එක වෙලා තියෙනවා හරි මම නිකන් පෙන්නන්නේ මේ කීපයක් හරි
කාල දසාවේ තියෙන මේක. ඒ වගේම චක්‍ර දසාවත් සම්බන්ධ වෙනවා. අපි යන චක්‍ර දසාවට මෙහෙමම යමු. හරි. දැන් කාල දසාව ගැන පොඩි මේකක් අර කාල දසාවේ භාවිතාවල් එන්නේ කොහොමද? හැබැයි හරිනම් කාල සහ චක්‍ර දසා දෙක කම්බයින් කරලා තමයි දාන්න එක තමයි මේ ගොඩක් ඩොට්ස් කන්ට්‍රෝල් දක්වලා තියෙන්නේ. හරි. දැන් බලන්න ඊළඟට අපි කතා කරන්නේ චක්‍ර දසාව. ඒක ලේසි. හරි. අර චක්‍ර දසාවට බේස් වෙන්නේ අර කාල පරාස දිනේ කාල පරාස ටිකයි අවුරුදු 120 කියන එක තමයි. බලන්න උපත රාත්‍රී කාලයක නම් ලග්න රාශිය මුල් කොට ඉදිරි රාශිය අනුපිළිවෙල ගේ. දැන් අපි හිතමුකෝ එයා රැය උපන්නේ කියලා රාත්‍රී වෙලත් අර මුග්ධ කලාපයට වැටෙන්න ඕනේ. කියන්නේ රැය 8යි දල වශයෙන් රැය 8යි පාන්දර 4යි විතර වගේ කාලය වගේ දල වශයෙන් වෙනකොට ඒක එයාගේ මේ දසාවේ කියන්නේ මෙතෙන්දි මේ චක්‍ර දසාව යන්නේ මුල් කරන්නේ අතෙන්දි 10ක්නේ දුන්නේ. ඔතෙන්දි රාශියට ලග්න රාශියට. එයාගේ උපන් ලග්නේ අනුව තමයි ගන්නේ රැය උපන්න නම්. හරි. රැය 8යි 10 පාන්දර 4 අතර වගේ දල වශයෙන් නම් එයාගේ රාශිය අපිට එයා උපන්නගේ රාශිය මේෂ කියලා. මේෂ මොරගෙන අර අනුපිළිවෙලට යනවා. ඊට පස්සේ මේෂයට 10ක් කියලා මේ වසර 10ක් කාලෙත් තමයි මේෂයට 10ක් මුල් 10 මේෂයට ඊට 10 යන්නේ වෘෂභයට ඊළඟ 10 මිථුනට අන්න විදිහ තමයි මේ චක්‍ර දසාව යන්නේ. හරි. උපත දිවා කාලයේදී නම් ලග්නාධිපතිය තැම්පත් රාශිය මුල් කොටගෙන ඉන්නේ ඉදිරි රාශිය අනුකූලෙන් වේ. අපි හිතමුකෝ එයා බෙදගෙන දිවා කාලයක ඒ දිවා කාලයක උපන්න නම් එයාගේ ලග්නාධිපතිය. දැන් අපි හිතමුකෝ එයා දිවා කාලයක පුළා එයා වෘෂභ ලග්නකාරයෙක් කියලා. වෘෂභ ලග්නාධිපති සිකුරු ඉන්නේ තැම්පත්ලා ඉන්නේ මේ කුම්භ රාශිය නා. හරි. එයාව මුල් කරන්නේ මේ තැම්පත්ලා දෙන කුම්භේලා. එතකොට පළවෙනි අවුරුදු 10 උපත ඉඳලා පළවෙනි අවුරුදු 10 කුම්භේ. ඊට පස්සේ මීන. ඊට පස්සේ මේස. ආයු වෘෂභ. අන්න විදිහට තමයි මේ කියන්නේ. එතකොට උපත තුන්වෙනි අවස්ථා තුනකට වෙන්නවා මේක. මේ චක්‍ර දසාව. උපත සන්ධ්‍යා කාලයක තියෙන ලග්න රාශියෙන් දෙවෙනි රාශියට. දැන් අපි සන්ධ්‍යා කාලයක. ඒ කියන්නේ ඛණ්ඩ හෝ සුදා. එහෙම නැත්නම් උදේ පාන්දර දල වශයෙන් 4 ඉඳන් උදේ 8 දක්වාත් එහෙම නැත්නම් හවස 4 ඉඳන් රෑ 8 දක්වාත් කාලේ දල වශයෙන් උපන්නොත් ඒගොල්ලන්ට ඔය කියන සන්ධ්‍යා කාලයක වැටෙන්නේ. එතකොට එයාගේ මේ චක්‍ර දසාව පටන් ගන්නේ මේ විදිහට මොනවාද දෙවෙනි රාශිය මුල් කරගෙන. එයාගේ දැන් අපිට එයාගේ ලග්නය මේෂ නම් වෘෂභ ඉඳලා පටන් ගන්න. වෘෂභ ඊට මුල් අවුරුදු 10 වෘෂභ දෙවෙනි අවුරුදු 10 මිථුන ඊට පස්සේ අවුරුදු 10 කටක අන්නේ විදිහට. හරි. මේක සටහනක් මම දක්වලා තියෙනවා. චක්‍ර දසාවද කාල දසාව මෙන් දිනේ කාල පරාස අතර අවුරුදු 120 කාල ප්‍රදනම් වේ. කාල දසාවදී ග්‍රහයන්ට හිමිවන අතර චක්‍ර දසාවේදී රාශීන්ට හිමි වේ. එතකොට ඉහත කාල දසාව සම්බන්ධව දැක් වූ උදාහරණය. කාල දසාව දැන් කලින් එකම උපත දිවා කාලයට අයත් නිසා ලග්නේ වෘෂභයට අධිපති සිකුරු තැන්පත් මීන රාශිය මුල් කොටගෙන චක්‍ර දසාවන් වසර 10න් 10 ගත වෙනවා. හරි. බලන්න දැන් අපි ගත්ත උදාහරණෙම හරි චක්‍ර දසාවට යමු බලන්න. හරි. ඔය කාල දසාව ඊට චක්‍ර දසාවට යමු බලන්න. චක්‍ර දසාව වෙන්න තියෙනවා. හරි. දැක්කේ? උපත උපන්දා ඉඳලා අවුරුදු 10ක් දැන් බලන්න දැන් මෙයා දිවාකාරයට වැටුනේ බලන්න ඒක දිවන කාලේ නම් බලන්නේ ලග්නාධිපති තැම්පත් රාශිය. ලග්නාධිපතිය වෘෂභ ලග්නාධිපති සිකුරා ඉන්නේ මොන රාශියද? මෙන්න මෙතන සිකුරු වීනස් තියෙනවා. ඒ කියන්නේ මීන රාශිය. එන මීන පීසස් රාශිය මුල් කරගෙන. දැක්කේ? මීන රාශිය මුල් අවුරුදු 10 ඊළඟ අවුරුදු 10 මේෂ වෘෂභ අන්න විදිහ තමයි මේ කියන්නේ. දැක්කේ? චක්‍ර දසාව වෙන විදිය. හරි. ඔන්න ඔහොමයි කාල දසාවයි චක්‍ර දසාවයි මේකේ මෙයා වෙන්නේ. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ කාල චක්‍ර දසාව ගැන. දැන් ගොඩක් අය කියන එහෙනම් මේ දෙකේම එහෙම එකක් නෙවෙයි. කාල චක්‍ර දසාව ඊට වැදගත් මහ දසා පද්ධති ක්‍රමයක්. ඒක බේස් වෙන්නේ මීට වඩා වෙනස් විදිහකට. හරි. ඒක ටිකක් සංකීර්ණ වගේම මේ විශේෂයෙන් කියන්න හින්දා අපි මේ වීඩියෝ එකේ මේ දෙක මොකද බේස් එකක් විදිහට. දැන් ඊළඟට යන්නේ ඊළඟ එක යන්නේ සාමාන්‍යයෙන් දැන් අපිට එක්ක කලින් නැකත විතරක් පදනම් වෙච්ච ටිකක් 10ක් ගියා. දැන් මෙතෙන්ට ආවා කාල පරාස 4 සහ අවුරුදු 120 කියන බේස් එකක්. ඊළඟට දැන් කාල චක්‍රෙදි බේස් වෙන්නේ චන්ද්‍රයාගේ චන්ද්‍රයාගේ පිහිටීමත් එක්ක තියෙන නැකතත් ඒ වගේම තව එකක් යනවා එතනදී සර්කල් එකක් විදිහට අපි ඒක ඊළඟ මේකෙදි කතා කරමු. දැන්ට අදට මේ වීඩියෝ එක
මෙතනින් මේ කරගන්න මේ වෙයි මේකේ අර මේ ආපහු අර මේ නෝට් එකට ගියොත් හරි බලන්න මේ රජීව් ගාන්ධිගේ වගේ ඒගොල්ලන්ගේ ජෝන් එෆ් කෙනඩි මිලිටරි රජීව් ගාන්ධිගේ බලන්න ඒකෙදි අර මේ අපි කලින් කාල දසාවනේ චක්‍ර දසාවල් වලදී බලන්න ඔය රවුල් වල තියෙන 84 ඒ කියන්නේ කැප්‍රිකෝන් හරි කැප්‍රිකෝන් මේකේ තමයි එයාගේ එතන කළු පොළේ වැදගත් සිදුවීම් වලට අර ඉවෙන්ට් වලට බලපාලා තියෙන්නේ. හරි. හැබැයි මරණයට ඒක සම්බන්ධ වෙලා නැහැ. 94 අගෝස්තු 21 මරලා තියෙනවද? අනේ ඒකට සම්බන්ධයි. දක්වා කාලේ හරි. අන්න ඒ වගේ තියෙන ඉතින් මේක මේකේ භාවිතා කරන්න ඕන විදිය ගැන මේ කියන්නේ කොහොමද කියන වෙන්න තමයි මේක ගත්තේ. අපි ඊළඟ වීඩියෝ එකකින් කාලචක්‍ර දසාව ගැන කතා කරමු. ඒක ටිකක් සමහරට ඒක තනි වීඩියෝ එකක් වෙන්න පුළුවන්. මොකද කාලචක්‍ර දසාව අනිවාර්යයෙන්ම දැනගෙන තියෙන්න ඕන. මොකද ඒක විශේෂ විශ්වෝත්‍රි දසාවත් එක්ක වගේම වැදගත් දසාවක් තමයි. ඒක දැන් ඔන්න මේ වෙනකොට දසා 10ක් කරාතන දැන් අද 2යි 12ක් ඉවරයි. හරි 32කින් දැන් තව 20යි තියෙන්නේ. ඒ 20 අඩි පිටි ගාලේ මේකෙන් කරනවා.